අධිවේගයක් තියෙන ඉතාමත් ආරක්ෂාකාරීව පහසුවෙන් හසුරුවන්න පුළුවන් ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් මේ සුවිශේෂී බෝට්ටුවට අවශ්‍ය නම් ෆාස්ට් ඇසල්ට් බෝල්ට් එකක් කොස්ටල් ඩිෆෙන්ස් බෝට් එකක් එහෙම නැත්නම් පැට්‍රෝල් බෝට් එකක් හෝ ස්පෙෂල් ඔපරේෂන් සපෝට් බෝට් කියන මේ සියලුම ආකාරවලට සුදුසු ලෙස ස්විඩනයේ නිපදවූ අරුම පුදුම යුධාවියක් තමයි CB-90 කියන්නේ. CB-90 එහෙම නැත්නම් කොම්බැට් බෝට් නමින් හැඳින්වෙන මේ නාවික ප්‍රහාරක යාත්‍රාව ගැන තමයි අද අපේ වීඩියෝ එක. ඉතින් ගුවන් යානා ගැන වැඩියෙන් කතා කරන අපි වෙනසකටත් එක්ක අද මේ ෆාස්ට් ඇසල්ට් බෝට් එක ගැන කතා කරන්න හිතුවා. ඒ වගේම කොහොමද මේ යාත්‍රාව රුසියාවට හා යුක්‍රේනයට සම්බන්ධ වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් සම්පූර්ණ වීඩියෝ එකම බලන්න. එහෙනම් අපි යමු මේ ගැන වැඩි විස්තර මොනවද කියලා බලන්න. ඉතා විශාල නොවන මේ නාවික යාත්‍රාව මුල්වරට නිපදවන්නේ 1988 දී ස්වීඩන් නාවික හමුදාව සඳහා වන අතර මේ යාත්‍රාවේ නමින් සඳහන් වෙන විදියට මේ කොම්බැට් බෝට් 90 ලෙස තමයි හඳුන්වන්නේ. මේ 90 කියන එකෙන් 90 දශකයේ නිර්මාණයක් යන තමයි අදහස් වෙන්නේ. තරමක් පැතලි බඳක් සහිත මේ යාත්‍රාව ඒ නිසාම ජලතලය මත ඉතා වේගයෙන් ධාවනය කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ යාත්‍රාවේ උපරිම වේගය වෙන්නේ නොට් 40ක් විතර. ඉතින් මේ වේගය සමාන වෙන්නේ පැයට කිලෝමීටර් 75කට පමණ. මෙවැනි වේගයක් ලබා ගැනීම සඳහා මේ යාත්‍රාවට බලය ලබා දෙන්නේ හෝස් පවර් 625 වන ස්කැනිඩියා DSi-14 V8 ඩීසල් එන්ජින් දෙකක් මගින් පණගැන්වෙන කෙම්වා FF ෆෝටජෙට් දෙකක් මගින් වන අතර මෙවැනි තරමක් කුඩා යාත්‍රාවකට ඒ අධිබලයක් ලබා දෙනවා. මේ යාත්‍රාවේ සම්පූර්ණ දිග වෙන්නේ මීටර් 15.9ක් වන අතර බීම් එක එහෙමත් නැත්නම් යාත්‍රාවේ පළල විදියට සැලකෙන්නේ මීටර් 3.8ක් වන අතර සම්පූර්ණ යාත්‍රාවේ බර වෙන්නේ ටොන් 20ක්. ඒ වගේම ජලයෙන් යට වෙන කොටස මීටර් 0.8ක් වෙනවා. ඒ වගේම මේ ප්‍රහාරක යාත්‍රාවට කිලෝමීටර් 440ක් පමණ දුර ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් එහෙනම් බලමු මේ යාත්‍රාවට තියෙන වෙඩි බලය වගේම වෙනස්ම හැකියාවන් මොනවද කියලා. අපි කලින් කිව්වනේ මේ ප්‍රහාරක බෝට්ටුවට ඉතා වේගයෙන් ගමන් කරන්න පුළුවන් කියලා. ඒ වගේම මේ බෝට්ටුව ජලතලය මතදී වේගවත්ව හැසිරවීම සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. මේට හේතුව තමයි මෙහි ජලය තුළ ගිලී පවතින කොටස තරමක් කුඩා වීම. මේ නිසා ජලය මත වේගයෙන් ගමන් කරන්න මෙන්ම ඉක්මනින්ම වෙනස් ගමන් පතයකට වෙනස් කරන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රහාරක යාත්‍රාවට උපරිම වේගයෙන් යාමේදී අවශ්‍ය නම් ඉක්මනින්ම නතර වීමේ හැකියාවක් තියෙනවා. ඒ කොච්චර ඉක්මනින් කරන්න පුළුවන්ද කියනවනම් උපරිම වේගයේ ඉඳලා නවතින්න මේට අවශ්‍ය වෙන්නේ අඩි 100ත් 120ත් අතර කුඩා දුරක් විතරයි. මේට නොගැඹුරු ජලය වගේම ගැඹුරු ජලය වුවත් යාත්‍රා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ යාත්‍රාව විශේෂ බලකා සඳහා ඉතාමත් සුදුසු යාත්‍රාවක් ලෙසත් සැලකෙනවා. ඉතා වේගයෙන් ගොස් විශේෂ බලකා සෙබළුන් ඉක්මනින්ම ගොඩබිමට බැස්සවීමට වගේම අවශ්‍ය නම් මුහුදෙන් කරන මුදවා ගැනීම සඳහාත් මේ යාත්‍රාව යොදා ගන්න පුළුවන්. ඒ සඳහාම සුවිශේෂී ලෙස සකස් වූ ඉදිරිපස දොරටුවක් මේ යාත්‍රාවට තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් ජලය ගමන් කරන විටදීම විශේෂ බලකා සෙබළුන් බැස්සවීමේ හැකියාවත් මේට තියෙනවා. මෙවැනි මෙහෙයුම් සඳහා කාර්ය මණ්ඩලය හැර පුද්ගලයන් 18ත් 21ත් අතර ප්‍රමාණයක් මෙන්ම ටොන් 4.5ක් පමණ බරක් වුණත් මේට රැගෙන යන්න පුළුවන්. දැන් එහෙනම් බලමු මේ ප්‍රහාරක යාත්‍රාවේ තියෙන අවි මොන වගේද කියලා. මෙහි තියෙන මූලිකම අවි පද්ධතිය තමයි සාබ් ට්‍රැක් ෆයර් කියන RWS එක. එහෙමත් නැත්නම් රිමෝට් වෙපන් ස්ටේෂන් එක. මේක ඇවිල්ලා දුරස්ථව පාලනය කරන්න පුළුවන් ස්ථායි කරන ලද අවි පද්ධතියක්. ඒ කියන්නේ ගමන් කරද්දී උවත් නිවැරදිව මේට ඉලක්ක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒ සඳහා දත්ත ලබා ගැනීමට කැමරා හා තවත් සංවේදක බොහෝමයක් මෙහි තියෙනවා. මේට ප්‍රධාන අවියක් හා දෙවැනි අවියක් ලෙස අවි දෙකක් ඇති අතර ප්‍රධාන අවිය ලෙස M2 හෙවි මැෂින් ගන් එකක් හෝ MK19 ග්‍රෙනේඩ් විදිනයක් යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ අවි පද්ධතියේ දෙවැනි අවිය ලෙස FNMAG ජෙනරල් පර්පස් මැෂින් ගන් එකකුත් තියෙනවා. අවශ්‍ය ඉලක්කය අනුව මේ අවි භාවිතා කිරීමේ හැකියාව මේට තියෙනවා. ඒ වගේම අංශක 360ක් ආවරණය කිරීමේ හැකියාවත් මේ අවි පද්ධතියට තියෙනවා. මේට අමතරව M2 හෙවි මැෂින් ගන් දෙකක් හෝ තුනක් මේ යාත්‍රාවේ පිටුපස ප්‍රදේශයේ සවි කිරීමේ හැකියාවක් තියෙනවා. මම මුලින්ම කිව්වනේ මේ යාත්‍රාව නිපදවන්නේ ස්වීඩනය වෙනුවෙන් කියලා. කොහොම වුණත් මේ සුවිශේෂී ප්‍රහාරක යාත්‍රාවේ තියෙන හැකියාවන් නිසාම තවත් බොහෝ රටවල් ප්‍රමාණයක් මේ යාත්‍රාව මේ වෙන විටත් භාවිතා කරනවා. ඒ අනුව මුලින්ම මෙහි හැකියාවන් නිසා 1996 වසරේදී නෝර්වේ රාජ්‍ය මේ යාත්‍රා 20ක් පමණ මිලදී ගන්නවා. පසුව ඔවුන් විසින්ම මෙහි අවසරලත් මොඩලයක්ද නිපදවනවා.
ඉන් පසුව මෙක්සිකෝවත් මේ යාත්‍රා 40ක් මිලදී ගන්නා අතර මීට අමතරව ග්‍රීසිය, මැලේසියාව හා පෙරු දේශයත් මේ යාත්‍රා භාවිතයට ගන්නවා. ඉන් පසුව ඇමරිකාවත් මේ ප්‍රහාරක යාත්‍රාව අත්හදා බලන අතර ඒ අනුව ඇමරිකා නාවික හමුදාවේ රිවරයින් ස්කොඩ්‍රන් එක සඳහා මෙවැනි යාත්‍රා දෙකක් ලබා ගන්නා අතර රිවරයින් කමාන්ඩ් බෝට් ලෙස මේ භාවිතයට ගන්නවා. තවත් දෙයක් තමයි රුසියාව 2013 වසරේදී රුසියානු නාවික හමුදාව වෙත ලබා දෙන ඔවුන්ගේ නවතම රැප්ටර් ක්ලාස් මුර සංචාරක යාත්‍රා පුදුම ලෙස මේ CB-90 යාත්‍රා සමග සමානකමක් දක්වනවා. කොහොම වුණත් ස්වීඩනයේ සාබ් සමාගම නම් පවසන්නේ ඔවුන් CB-90 යාත්‍රාවේ සැලසුම් හෝ ඔවුන්ගේ සම්බන්ධයක් රුසියානු රැප්ටර් ක්ලාස් යාත්‍රා සමග නැති බවයි. ඒ වගේම මේ CB-90 ප්‍රහාරක යාත්‍රා යුක්‍රේනයට ලබා දීමට ස්වීඩනය විසින් තීරණය කිරීම හින්දා මෙවැනි යාත්‍රා කිහිපයක්ම මේ වන විට යුක්‍රේනයේ සතුවත් පවතිනවා. ඒ විතරක් නෙවෙයි. තමන් සතුව තියෙන තවත් මෙවැනි යාත්‍රා කිහිපයක්ම ලබා දීමටත් මේ වන විට ස්වීඩනයේ සූදානමින් ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ නම්. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.